Hi everyone, welcome back to my channel. ඔන්න ඉතින් අදත් ඔයගොල්ලන්ගේ ආදරෙන් මගේ channel එකට එකතු කරගන්නවා. ඔයාලා හැමෝම සතුටින් නැති කියලා හිතනවා මම. ඉතින් ඔයාලා තාමත් මම subscribe කරලා නැත්නම් මම subscribe කරලා මගේ channel එකට එකතු වෙන්නත් කියලා ඔයගොල්ලෝ හැමෝටම ආදරෙන් මතක් කරනවා. ඉතින් අද වීඩියෝ එක නම් මම අරගෙන ආවේ ගැලම ඔයාලට වැදගත් වෙන වීඩියෝ එකක්. එහෙනම් ඉතින් අද වීඩියෝ එකට අපි ඉක්මනට යමු. ඔයාලා දන්නවනේ ඉතින් ගැහැණු ළමයි ගොඩක් ආසයි ලස්සනට පිළිවෙලට වගේම සුදුවටත් ඉන්න. ඉතින් සුදු කෙනෙක් වුණත් තවත් ආස දෙයක් තියෙනවා. ඒ තමයි ලස්සන ග්ලාස් ස්කින් එක. ඉතින් මේ දවස්වල ගොඩක් ෆේමස් වෙලා තියෙනවනේ මේ ග්ලාස් ස්කින් එක. මේ ග්ලාස් ස්කින් එක අරගන්න මේ දවස්වල වයිරල් යනවා කොරියන් ප්‍රොඩක්ට්ස්. ඉතින් ඒ අතරේ අපි ගෙදරදීම ග්ලාස් ස්කින් එකක් අරගන්නේ කොහොමද කියලා ඔන්න අද මම ඔයාලට කියලා දෙනවා. ඉතින් මේක 100% ප්‍රතිඵල දෙන ලස්සනට ඉන්නාස ඔයාලටම තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔයා try කරන්න ඕනේ. ඉතින් මේක නිකන් බෑ. එක දවසක් දෙකක් කරලා බෑ. ඔයා මේක දවස් 7ක challenge එකක් විදිහට තමයි මම ඔයාලට දෙන්නේ. ඉතින් ඔයා මේක දවස් 7ක් එක දිගට කරොත් අනිවාර්යයෙන්ම ඔයාට ලස්සන ග්ලාස් ස්කින් එකක් අරගන්න පුළුවන්. මොකද ඔයා මේක try කරලා තමයි ඔයාලත් එක්ක මේ විදිහට share කරගන්නේ. ඉතින් එහෙනම් අපි බලමු මේ දවස් 7 ග්ලාස් ස්කින් challenge එක මොකක්ද කියලා. ඔයා මේ challenge එකට කැමති නම් විතරක් මේක කරන්න. මොකද ඔයාට දවසක් දෙකක් කරා කියලා මේක රිසල්ට් එකක් එන්නේ නැහැ. දවස් 7ක් යනකොට ඔයාට අනිවාර්යයෙන්ම හොඳම හොඳ රිසල්ට් එකක් අරගන්න පුළුවන්. ඔන්න ඒ හින්දා මම මුලදිම ඔයාට කියනවා ඔයා මේක දවස් 7ක් එක දිගට කරන්න පුළුවන් නම් විතරක් මේ challenge එකට ඔයා එන්න. ඉතින් අපි බලමු මේකේ step by step මොන විදිහටද මේ glass skin එක අරගන්න challenge එක අපි කරන්න කියලා. ඉතින් ඔයා මේ විදිහට කරොත් මම ඔයාට ආපහු පාරක් කියනවා අනිවාර්යයෙන්ම glass skin එක කිසිම කොරියන් product එකක් පාවිච්චි කරන්නේ නැතුව ගෙදරදිම අරගන්න පුළුවන්. ඉතින් ඔයා දන්නවනේ ඔය කොරියන් product තියෙනවනේ glass skin එකක් අරගන්න ඒවැ ප්‍රධාන ingredient එක වෙලා තියෙන මොනවද? rice. ඉතින් අද අපි මේ ගෙදරදි කරන glass skin challenge එකෙත් අපේ ප්‍රධානම ingredient එක තමයි rice. ඉතින් ඔයා දන්නවා rice කියන්නේ අපේ skin එක ලස්සනට whiten කරගන්න වගේම තමයි ලස්සන glass skin එකක් කරගන්න තියෙන හොඳම ingredient එක. ඉතින් එහෙනම් අපි මේක කරලා බලමු අපේ skin එකට දවසින් එන ප්‍රතිඵලය මොකක්ද කියලා. ඉතින් ඒ අනුව ඔයාට හිතා ගන්න පුළුවන් දවස් 7ක් ඔයා මේක කර ඔයාගේ සම්පූර්ණයෙන්ම ෆේස් එක ග්ලාස් ස්කින් එකකට අරගන්න පුළුවන් වෙන විදිහ. එහෙනම් ඉතින් අපි පළවෙනි ස්ටෙප් එක එහෙනම් මොකක්ද කියලා බලමු. ඔන්න ඉතින් දැන් මම ඔයාට මේ ග්ලාස් ස්කින් challenge එකේ ස්ටෙප් 1 එක තමයි කියලා දෙන්න යන්නේ. ඉතින් මේක ස්ටෙප් කිහිපයක challenge එකක්. එහෙනම් ඉතින් අපි පළවෙනි එකට ready වෙමු. මම මුලින්ම කොණ්ඩේ උඩට කළා මේ විදිහට බැඳ ගන්නවා. මොකද ඒක ගොඩක් පහසුයි. ඊට පස්සේ අපි ඔන්න දැන් බලමු අපේ ෆස්ට් ස්ටෙප් එක මොකක්ද කියලා. ඉතින් ඔයාලට තියෙන්නේ මුලින්ම ෆේස් එකට ඔයිල් ඇප්ලයි කරන්න. ඉතින් ඒකදී අපිට තියෙන්නේ ඔලිව් ඔයිල් එහෙම නැත්නම් කොකනට් ඔයිල් කියන જાති දෙකෙන් එකක් ඕනම එකක් ඔයාලට අරගන්න පුළුවන්. මම නම් මෙතන අරගත්තේ ඔලිව් ඔයිල්. ඉතින් හොඳ ඔලිව් ඔයිල් එකක් ඔයා යූස් කරන්න. කොකනට් ඔයිල් යූස් කරත් හොඳ අර සුදු පාට කොකනට් ඔයිල් තියෙන්නේ අන්න ඒක යූස් කරන්න. ඉතින් ඒකෙන් මෙන්න මේ වගේ ප්‍රමාණයක් අතට අරගෙන ඔයා සම්පූර්ණයෙන්ම ෆේස් එකට මෙන්න මේ මං ඇප්ලයි කරන විදිහට තමයි ඔයා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මෙන්න මේ විදිහට හොඳට ෆේස් එකේ ඇප්ලයි කරලා ඔයාට තියෙන්නේ හොඳට ෆේස් එක මසාජ් කරන්න. ඉතින් මම මෙන්න මේ ෆේස් මසාජ් ටිප්ස් ටිකක් ඔයාලට කියලා දෙනවා. මේකෙන් ඔයාගේ මුහුණේ හැඩය ලස්සන කරගන්න. ඒ වගේම තමයි මේ ෆේස් මසාජ් තුලින් ඔයාගේ රුධිර ගමනාගමනය වැඩි වෙලා ඔයාගේ ෆේස් එක ලස්සනට ඔයාට ලස්සන හැඩයකට අරගන්න පුළුවන්. ඉතින් ඔය ගොඩාක් මුහුණ සම එල්ලිලා වැටිලා තියෙන කෙනෙක්ට ඒ වගේම තමයි මුහුණ දිග ඒ කියන්නේ ලස්සන හැඩයක් නැති කෙනෙක්ට මෙන්න මේ ටිප්ස් ටික යූස් කරලා ඔයාගේ ෆේස් එකේ හැඩය ලස්සන කරගන්න පුළුවන්. ඉතින් ඔයා විශේෂයෙන්ම ඇස් යට ගිලුණු ස්වභාවයක් තියෙන කෙනෙක් නම් මෙන්න මේ එක්සර්සයිස් එක ඔයාට ගොඩාක් හොඳයි. ඔයාගේ ඇස් දෙකේ ගිලුණු බව නැති කරගන්න. ඉතින් ඔන්න ඔය විදිහට මම පෙන්නන විදිහට ඔයාට තියෙන්නේ හොඳට ඔයිල් ඇප්ලයි කරලා ෆේස් එක මසාජ් කරගන්න.
ඔය විදිහට අපි විනාඩි 5ක් විතර ෆේස් එක හොඳට මසාජ් කරගෙන ඉවර වෙලා විනාඩි 10ක් වගේ අපි මේ ඔයිල් එක හොඳට ෆේස් එකට ඇබ්සෝබ් වෙනකන් තියන්න දෙන්න ඕනේ. ඉතින් මේ විනාඩි 10 තුළ ඔයාලට පේනවා ඇති වගේ ෆේස් එකේ ඩ්‍රයි ගතිය සම්පූර්ණයෙන්ම නැති වෙලා ඒ කියන්නේ අර ග්ලාස් ස්කින් ටයිප් එකට වගේ ෆේස් එක ඇවිල්ලා තියෙනවා. කියන්නේ ෂයින් එකක් ඇවිල්ලා තියෙනවා වගේ ෆේස් එකට. ඉතින් දැන් ඔයාලට තියෙන්නේ මේ ඔයිල් ටික ඉවත් කර ගන්න ෆේස් එකේ. ඉතින් ඒකට අපි කරන්න ඕනේ මද රස්නේ උණු වතුර එකක් අරගෙන ඊට පස්සේ කොටන් පෑඩ් එකක් එහෙම නැත්නම් පුළුන් කෑල්ලක් අරගෙන ඒ පුළුන් කෑල්ල අර රස්නේ වතුර එකේ කියන්නේ සාමාන්‍ය රස්නේ වතුර එකක් තමයි ඔයා අරගන්න ඕනේ. ඒකේ පොඟවලා ඊට පස්සේ මේ විදිහට අර ඔයිල් ටික අපි ඉවත් කරගන්න ඕනේ ෆේස් එකේ ඇප්ලයි කරපො. ඉතින් මේ විදිහට අපිට සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්නකොට අපේ ෆේස් එකේ තියෙන කුණු දූවිලි ඔක්කොම ඒ පුළුන් කැලට ඇවිල්ලා තිනවා පේනවා. ඉතින් ඒකෙන් වෙන්නේ අපේ ෆේස් එක හොඳට අපිට ක්ලීන් කරගන්න පුළුවන් මේ ස්ටෙප් එකෙන්. ඉතින් ඔන්න ඔය විදිහට තමයි අපි පළවෙනි ස්ටෙප් එක වශයෙන් ඩබල් ක්ලෙන්සරින් එක කරගත්තේ. ඊට පස්සේ අපිට තියෙන සම්පූර්ණයෙන්ම මේ විදිහට ඔයිල් ටික යවාගෙන ඉවර වෙලා ස්ටෙප් 2 එකට යන්න. එහෙනම් අපි බලමු අපි ස්ටෙප් 2 එකේදී මොකක්ද කරන්න තියෙන්නේ කියලා අපිට. ඉතින් ඒකෙත් අපි කරන්නේ ෆේස් එක හොඳට ක්ලෙන්සර් කරගන්න එක. ඉතින් එතනදී අපිට අවශ්‍යයි මද රස්නේ උණු වතුර. ඒ වගේම තමයි ඒකට ඔයා දාන්න ඕනේ හාල් පිටි. ඉතින් සුදු හාල් පිටි තමයි අපි මෙතනදී ගන්න ඕනේ. ඊට පස්සේ ඔයාට තියෙන හොඳට හාල් කොටලා, ඒ කියන්නේ අපි හොඳට හාල් වේලෙන්න තියලා ඊට පස්සේ ඒක කොටලා ඊට පස්සේ පිටි එක වගේ හදාගෙන ඒක තමයි අපි මේ උණු වතුර එකට එකතු කරන්න ඕනේ. ඊට පස්සේ ඒක හොඳට කලවම් කරලා ඔයාට තියෙන කොටන් පෑඩ් එකක් හරි එහෙම නැත්නම් පුළුන් කැල්ලක් හරි අරගෙන හොඳට ඔයාගේ ෆේස් එකේ මෙන්න මේ මම පෙන්නන විදිහට ඇප්ලයි කරන්න ඕනේ. හොඳට ෆේස් එකේ සර්කියුලර් මෝෂන් එකට, ඒ කියන්නේ ඔයා දන්න ඕනම දෙයක් අපි ඇප්ලයි කරන්න ඕනේ සර්කියුලර් මෝෂන් එකට. ඉතින් මෙන්න මේ විදිහට අපිට තියෙන්නේ ෆේස් එකේ හොඳට මේක ඇබ්සෝබ් වෙන විදිහට මෙන්න මේ විදිහට ෆේස් එක පුරාම සම්පූර්ණයෙන්ම මුළු මූණට මේක ඇප්ලයි කරගන්න ඕනේ. ඔය විදිහට අපි මේ හදාගත්ත ක්ලෙන්සර් එක ෆේස් එකට විනාඩි 5ක් වගේ යනකම් අපි හොඳට ඇප්ලයි කරගන්න ඕනේ. ඉතින් ඔයාට එතකොට දැනගන්න පුළුවන් ඔයාගේ ෆේස් එක හොඳට අර සොෆ්ට් ගතියකට අහු වෙනවා. ඒ කියන්නේ ඩ්‍රයි ගතිය නැති වෙලා හොඳ සොෆ්ට් එකක් වගේ ෆේස් එකට ඇවිල්ලා තිනවා. ඔයාට ඔයාගේ අතටම දැනෙනවා. ඉතින් දැන් ඔයාට පේන ඇති මම මුලින්ම පටන් ගත්තා වගේ නෙවෙයි මගේ ෆේස් එක දැන් ටික ෂයින් වෙලා, ඒ කියන්නේ ග්ලාස් ස්කින් එක ටයිප් එකකට ටික ටික ඇවිල්ලා තිනවා. ඔයාලට පේනවා ඇති. ඉතින් එහෙනම් අපි බලමු දැන් ස්ටෙප් දෙකත් ඉවරයිනේ. අපිට ඊළඟ ස්ටෙප් එක විදිහට තියෙන්නේ මොකක්ද කියලා බලමුකෝ. අපි ඊළඟ පියවර වශයෙන් කරගන්න ඕනේ අපේ ෆේස් එක හොඳට එක්ස්ෆෝලියේටින් එකක් කරගන්න ඕනේ. ඉතින් මේකදී අපි ස්ක්‍රබ් එකක් යූස් කරනවා. ඉතින් මේ ස්ක්‍රබ් එක අපි හදාගන්නේ හාල් පිටි වලින්ම තමයි. ඉතින් එතනදී ඔයාට අවශ්‍ය හාල් පිටි මම මේ අතට අරගෙන තියෙන ප්‍රමාණයට අපේ ෆේස් එකට හරියන ප්‍රමාණයකට අපි ගන්න ඕනේ. ඊට පස්සේ අපි එකට එකතු කරන්න ඕනේ යෝගට්. යෝගට් ස්වල්පයක් එකතු කරලා අලඟ මී පැණි තියෙනවා නම් මී පැණිත් කමක් නැහැ එකතු කරාට. ඊට පස්සේ ඔයාට තියෙන මෙන්න මේ මම ෆේස් එකේ පෙන්නන විදිහට මේ විදිහට හොඳට ඇප්ලයි කරලා ඔයාගේ ෆේස් එක සර්කියුලර් මෝෂන් එකට ස්ක්‍රබ් කරගන්න ඕනේ. ඉතින් මේ ස්ක්‍රබ් එක ඔයාට කියන්න ඕනේ මේ ස්ක්‍රබ් එක ඔයාට සුදු වෙන්න තියෙන හොඳම ස්ක්‍රබ් එක. මේක ඕනම ෆේස් එකකට ගැලපෙනවා. ටික ඔයිල් ස්කින් එකක් තියෙන කෙනෙක් නම් චුට්ටක් විතර ඔයා මේ යෝගට් දාන්නේ නැතුව මේක යූස් කරත් හොඳයි. ඒ කියන්නේ ඔයාට පුළුවන් මී පැන් ටිකක් දාලා වගේ යූස් කරන්න. එහෙම නැත්නම් අනිත් ඕනම ස්කින් එකකට ඔයාට යෝගට් දාලා මේක යූස් කරන්න පුළුවන්. මේක ඔයාගේ ස්කින් එකට ඇප්ලයි කරලා වොෂ් කරපු ගමන්ම ඔයාට පැහැදිලි වෙනසක් බලා ගන්න පුළුවන්. ස්කින් එක හොඳට පොලිෂ් වෙලා, ඒ වගේම තමයි ග්ලාස් ස්කින් එකක් ඇවිල්ලා, ඒ වගේම තමයි ලස්සනට වයිට්නින් කලර් එකකට මේ ස්ක්‍රබ් එකෙන් ඔයාට ෆේස් එක අරගන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය විදිහට අපිට තියෙන මේ ස්ක්‍රබ් එකෙන් හොඳට ෆේස් එක ස්ක්‍රබ් කරලා ඊට පස්සේ විනාඩි 5ක් වගේ කාලයක් තමයි අපි මේක ස්ක්‍රබ් එක කරන්න ඕනේ. ඊට පස්සේ ඔයාට පුළුවන් ආයි පුළුන් කෑල්ල හොඳට අර මදරස් නුණු වතුර එකේ පොඟවලා ඒ පුළුන් කෑල්ලෙන්ම තමයි ඔයා මේ විදිහට මේ ස්ක්‍රබ් එක ඉවත් කරගන්න ඕනේ ඔයාගේ ෆේස් එකේ. ඒ කියන්නේ වොෂ් කරන්නේ නැහැ.
මම මේ පෙන්නන විදියට හොඳට පුළුන් කෑල්ලෙන්න ඔයා මේ විදියට ෆේස් එක වොෂ් කරගන්න ඕනේ. ඊට පස්සේ අපිට තියෙන්නේ ෆේස් පැක් එක හදාගන්න. ඉතින් මේ ෆේස් පැක් එකටත් අපි යූස් කරන්නේ රයිස්. මොකද අපි දන්නවා ග්ලාස් ස්කින් එකක් අරගන්න තියෙන හොඳම ඉන්ග්‍රීඩියන්ට් එක තමයි රයිස් කියන්නේ. ඉතින් අපි මෙතනදී මේ යූස් කරන රයිස් මාස්ක් එක ඔයාගේ ස්කින් එක බ්‍රයිට්නින් වෙන හොඳම ෆේස් පැක් එකක්. එහෙනම් අපි බලමු මේක හදාගන්නේ කොහොමද කියලා. ඉතින් මෙතනදිත් ඔයාලට ඕනේ හාල් පිටි. ඒ වගේම තමයි අපි මේකට එකතු කරන්න ඕනේ උණු වතුර. ඊට පස්සේ ඔයාලට පුළුවන් මේක ලිපේ තියන්න පුළුවන්. එහෙම නැත්නම් ලිපේ තියන්න නැතුව හරි ඔයාලට පුළුවන් මේක හොඳට කලවම් කරලා හොඳ පේස්ට් කතියට එන පැක් එකක් හදාගෙන ඊට පස්සේ ඔයාලට මෙන්න මේ විදියට ෆේස් එකේ ඇප්ලයි කරන්න. ඉතින් මේකත් ඔයා ෆේස් එකේ ඇප්ලයි කරලා විනාඩි 15ක් වගේ කාලයක් ඉන්න ඕනේ. ඊට පස්සේ විනාඩි 15කට පස්සේ ඔයාලට පුළුවන් හොඳට වොෂ් කරන්න. ඒ වගේම තමයි මේක ඔයා හොඳට ඇස්සටත් ඇප්ලයි කරන්න. ඉතින් ඒකෙන් ඔයාගේ ඇස්සට තියෙන අඳුරු බව, ඒ වගේම තමයි ගිලුණු බව, රැලි සහිත බව නැති කරගන්න මේ ෆේස් පැක් එක උදව් වෙනවා. ඉතින් ඔයාට කියන්න ඕන දෙයක් තමයි හොඳට හාල් බ්ලෙන්ඩර් කරලා තමයි මේකට ගන්න ඕනේ. ගොඩක් අර කැට ගතියට නැති සිනිඳුවට අවන විදිහට හාල් පිටි ටික ඔයා හොඳටම බ්ලෙන්ඩර් කරලා තමයි මේකට යොදා ගන්න. මොකද නැත්තම් අපේ මූණ සීරෙන්න පුළුවන්. ඉතින් ඔන්න දැන් මම ෆේස් එක සම්පූර්ණයෙන්ම ඇප්ලයි කරලා ඉතින් තියෙන්නේ. ඉතින් දැන් මට තියෙන විනාඩි 15ක් ඉඳලා හොඳට වොෂ් කරගන්න. එහෙනම් අපි බලමු මේක වොෂ් කරලා ඇවිල්ලා කොහොමද අපේ ෆේස් එක තියෙන්නේ කියලා. ඔන්න ඉතින් දැන් මම ෆේස් එක වොෂ් කරගෙන ආවා. ඔයාලට පේනවා ඇතිනේ මගේ ෆේස් එක ලස්සන කලර් අප් වෙලා, ඒ වගේම තමයි ෆේස් එකේ තියෙන ඩ්‍රයි ගතිය නැති වෙලා හොඳ ස්මූත් ලුක් එකක් තියෙනවා, ෂයින් ලුක් එකක්. ඊට පස්සේ අපි බලමු අන්තිම ස්ටෙප් එක විදිහට අපි මොකද්ද කරන්න යන්නේ කියලා. ඉතින් මෙතනදී අපිට අවශ්‍ය වෙනවා ග්‍රීන් ටී. ඉතින් ඔයාලට පුළුවන් ග්‍රීන් ටී ටිකක් මේ විදිහට හදාගෙන ඒකත් ඔයාලට තියෙන්නේ මේ විදිහට කොටන් පැඩ් එකක් එම නැත්තම් පුළුන් කෑල්ලක් අරගෙන ඔයාගේ ෆේස් එකේ කලින් වගේම හොඳට ඇප්ලයි කරන්න. ඉතින් මේ විදිහට මේ ග්‍රීන් ටී එක ඇප්ලයි කරලා ඔයාලට තියෙන්නේ විනාඩි 5ක කාලයක් ඔයාගේ ෆේස් එක මේ විදිහටම වේලෙන්න දෙන්න ඕනේ. ග්‍රීන් ටී එක ටික ෆේස් එකට ඇබ්සෝබ් වෙන්න දෙන්න ඕනේ. ඉතින් ඔන්න දැන් ග්‍රීන් ටී එකත් හොඳට ඇබ්සෝබ් වෙලා ඉවරනාට පස්සේ ඔයාලට පේනවා ඇති ෆේස් එක ලස්සන වෙලා ලස්සන ග්ලාස් ස්කින් එකක් අපිට ඇවිල්ලා තියෙනවා. ඉතින් එහෙනම් අපි බලමුද අන්තිම ස්ටෙප් එක මොකක්ද කියලා. ඉතින් මේක තමයි ඔයාගේ ග්ලාස් ස්කින් චැලෙන්ජ් එකේ අන්තිම ස්ටෙප් එක. ඉතින් ඒ තමයි ඔයාට තියෙන ෆේස් එකට හොඳ මොයිස්චරයිසර් එකක් යූස් කරන්න. ඉතින් එන්න නැත්නම් ඔයාට පුළුවන් ඇලෝවෙරා ජෙල් ටිකක් හරි ෆේස් එකට ඇප්ලයි කරන්න. ඉතින් මම මෙතනදී ඇලෝවෙරා ජෙල් ටිකක් තමයි මේ විදිහට ඇප්ලයි කරේ. ඉතින් ඔයාට එහෙම නැත්නම් පුළුවන් ඔයා යූස් කරන මොයිස්චරයිසර් ක්‍රීම් එක ඇප්ලයි කරන්න. ඉතින් ඔයා මේක ඇප්ලයි කරලා දහවල් කාලයකදී වගේ මේක කරොත් ඔයා මේ විදිහට සන් ක්‍රීම් එකකුත් ඇප්ලයි කරන්න ඕනේ. එහෙනම් ඉතින් ඔන්න ග්ලාස් ස්කින් චැලෙන්ජ් එකේ අන්තිම ස්ටෙප් එක තමයි ওই විදිහට මම කියලා දුන්නේ. හරි. ඔන්න ඉතින් ඔයාලත් එක්ක ඔන්න මම ওই විදිහට ෂෙයා කරගත්තේ ග්ලාස් ස්කින් චැලෙන්ජ් එකේ ස්ටෙප් ටික. ඉතින් පේනවා ඇති ඔන්න දැන් අන්තිමටම ස්ටෙප් ටික ඉවරනාට පස්සේ මගේ ෆේස් එක ඔයාලට පේනවා ඇති ෆේස් එක සුදු වෙලා ඒ වගේම තමයි ක්ලියර් වෙලා ඒ වගේම තමයි ෂයින් ලුක් එකක් ඇවිල්ලා ග්ලාස් ස්කින් එකක ලුක් එකක් මගේ ෆේස් එකට ඇවිල්ලා තියෙනවා. ඉතින් මේ දවසක ප්‍රතිඵලය තමයි මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන්. ඉතින් ඒ හින්දාම තමයි මම ඔයාලට මේක එක දවසක් නෙවෙයි දවස් 7ක් එක දිගට කරොත් තමයි ඔයාට සම්පූර්ණයෙන්ම හැමදාටම ග්ලාස් ස්කින් එකක් කරගන්න පුළුවන්. ඉතින් ඔයාට මම මතක් කරන්න ඕනේ ඔයා මේකෙන් පස්සේ අවුවට වගේ යනවා නම් ඒ කියන්නේ ඔයා මේක දවල් කාලේදී කරනවා නම් අනිවාර්යයෙන් මේ ස්ටෙප් එකෙන් පස්සේ අන්තිම ස්ටෙප් එකෙන් පස්සේ සන් ප්‍රොටෙක්ෂන් එකක් යූස් කරන්න ඕනේ. ඉතින් එහෙම නැතුව ඔයාට පුළුවන් මේක රාත්‍රී කාලේ කරොත් මේ විදිහට ඇලෝවෙරා ජෙල් හෝ ඔයා යූස් කරන මොයිස්චරයිසර් ක්‍රීම් එක ඇප්ලයි කරලා ඔයාට පුළුවන් නිදා ගන්න. ඉතින් ඔන්න ওই විදිහට ඉතින් අද මම ඔයාලත් එක්ක ෂෙයා කරගත්තේ මම මගේ ෆේස් එක ග්ලාස් ස්කින් එකකට අරගත්තේ කොහොමද කියලා. ඉතින් මේ ස්ටෙප් ටික හරියට කරොත් ඔයා මේ චැලෙන්ජ් එකට රෙඩි වෙලා ඔයා මේක කරොත් ඔයාට අනිවාර්යයෙන්ම මම වගේ ග්ලාස් ස්කින් එකක් කරගන්න පුළුවන්. ඉතින් මේක 100% රිසල්ට් තියෙන homemade glass skin challenge එකක්. එහෙනම් ඉතින් අදට මම වීඩියෝ එක ඉවර කරන්න තමයි හදන්නේ. ආපහු ඉතින් මේ වගේ වීඩියෝස් ඉක්මනට අරගෙන එනවා. ඉතින් ඔයා තාමත් මාව subscribe කරලා නැත්නම් මාව subscribe කරන්න කියලා මතක් කරන ගම අදට එහෙනම් මම ඉවර කරන්න තමයි හදන්නේ මගේ vlog එක. එහෙනම් හැමෝම පරිස්සමින් ඉන්න ගිහින් එන්නම්.